එසේනම් අංක 1 ඔබන්න. ඉලක්කම් ඔබන විට හෙමින් ඔබන්න. නැත්තම් මගේ කන පැලෙයි. ශ්‍රී ලංකාවේ පළමුවෙනි ලුණු මිරිස සෑදුවේ කවුද? ඒක ටික අපි දන්නේ. එතන මේ අයියේ ඔයත් එක්ක අර ඉන්න ඔයාගේ යාළුවා එයා හොඳයිද? එයාගේ විස්තර ටිකක් කියන්න පුළුවන්ද? පිරිමි වේසාවෙක්. මොකක්? පිරිමි වේසාවෙක්. ඇඳන් ආවද? ඇඳන් ආවද? ඇඳන් ආවද? ඇඳන් ආව ටීචර්. චිත්‍ර ඇඳන් ආවද? චිත්‍ර ඇඳන් ආව ටීචර්. ගන්න. ටීචර් මේ සෑහෙන අමාරු ප්‍රදේශයක තියෙන මොකද කරන්නේ? කොහෙන් හරි ගන්න. මං අරන් දෙන්නද? එපා උඹ ඵලයක්. මං අරගන්න. බබේ මේ කෙල්ලගේ නමක් කිය. සඳුනි. සඳුනි? කවුද සඳුනි කියන්නේ? මම. ඔයාට තියෙන මගේ නම කියන්න තිබ්බනේ මාත් කෙල්ලෙන්නේ. Open Gangnam Style, Kandaka Manjoka. Na paandar kunata galwani pili baba manyaku. ඔය සුනාමි එනකොට පානදුරේ මොකද කරේ? සුනාමි එනකොට මන්න ආනවා. පොඩක මම සුදු මෝඩ ගෑනියන්නේ. මෙහෙම සුනාමි එනකොට නානවද මෝඩ? ඇයි හත්තලා මේ කලින් කිව්වද සුනාමි එනවා කියලා අපි නොනා ඉන්නද කවදාරි සුනාමි එනකම්? මේ දැන් මට වා කියන්නේ පළවෙනි රැල්ල ආව කොහොමත් එකට පස්සෙත් ගියේ. දෙවෙනි රැල්ල එනකොට මං සබං ගන්නවා. දැන් මොනක්ද මන් දන්නේ පිස්සුද සබංග ගා ඉන්නේ එතන. පොඩ ඈතට යන්න බෑ. කොයි ඉතින් බාගෙට නෑවොත් සෙම්බිදිස්සාව හැදෙනවනේ. මට ඒවටද දැන් දෙවෙනි රැල්ල එනකොට ගහගෙන ගියේ නැද්ද? නෑ අම්මා කිව්වා දුවේ සුනාමි කියලා එකක් එනවා කියලා මං සබන් පිටින් ඇවිල්ලා බැලුවා. සබන් පිටින් සුනාමි බැලුවා? ඒ කොහෙද? ඇයි මං නුවරඑළිය ට්‍රිප් එකක් ගිහිල්ලා හිටියේ. එහෙ නානකොට තමයි මෙහෙ සුනාමි ආවේ. මේ බාත්රූම් එකේ නානවා දීදී. නැත්තම් යකෝ මූදේ නානවද සබන් ගාලා? යකෝ ලේන්නු දෙන්නෙක් ආවා. උඹ මේ ලේන්නු දෙන්නෙක් දැකලාද කෑ ගැහුවේ? මරු මිනිහත් එක්ක මං දඩේම ඇවිත් තියෙන්නේ. උන් දෙනවා කකුල් දෙක දෙකේ උඩට නැග්ගා. ඉතින් උන් උඩට නැගලා කතා වෙනව ඇහුණා. මේ දෙක මෙතනම කාලා දානවද? අරන් ගිහලා කනවද කියලා. අතුස්සන්න බාන්න මැරෙන්න බය නැති අය. මං නම් මැරෙන්න බය නැහැ. අවංක අතුස්සන්. ඉගෙන පොලිස් ජීප් එකේ තියෙන ටුවක්කුව. දුවයි රෙඩි කරේ තියාගෙන. සාරි කෑලි, කලිසම් කෑලි, ජංගි කියලා මේ අලව්වේ අම්මා කෙනෙක් බයිනවා. ඉතින් හත් වලාමේ ජංගිය නැතුව රොකට් එක කියන්නද කියන්නේ? යන්නේ මොකද අහන්නේ? මම නගර ආරක්ෂක. මම කපටි ආරක්ෂක. කොයිද ගියේ? බයිස්කෝප් එකක් බලන්න. සිංහලද දෙමළද ඉංග්‍රීසිද? ඉංග්‍රීසි. නම මොකද්ද? බබට් රෝස් ඇන්ඩ් හැෂන් මෙන්ද. අන්තිමට මොකද වෙන්නේ? තිරේ වහනවා. පටන් ගන්නෙ තිරේ ඇරලා. මුලයි අගයි හරි. මැද මොකද වෙන්නේ? ඉන්ටර්වල් දෙනවා. බබට් රෝස් ඇන්ඩ් හැෂන් මෙන්ද කියන එකේ තේරුම? රොබර්ට් බාස්ගේ මේස නැන්ද. පදිංචිය ගලපිට මඩ. ඉපදුනේ කොළඹ. කොළඹ කොයිද? වැලිකඩ. ළමා කාලේ ගෙවුනේ මහර. තරුණ කාලේ බෝගම්බර. තමාගේ රැකවරණිතිය පොලිසිය. වෙන බන්ධනාගාර නිලධාරිය. තාත්තගේ නම පච්චසිරා. පච්ච කොච්චර දිනවද? 99යි. ඇයි 100ක් කෙටි නැති? 100ක් කෙටුවා. එකකට මොකද උනේ? පොලිසියෙන් මෙකුවා. මොකද්ද කොටලා තිබ්බ වචනේ? රාලාමි PC මම IRC කියලා. අම්මගේ නම මල්රාණි. ඇයි එහෙම නමක් දැම්මේ? පොඩි කාලේ ඉඳන්ම මල් වික්කා. තාත්තගේ මුල් පදිංචිය ලංකාවේ. අම්මා සඳ ලංකාවේ. තාත්තා වැඩිපුර ඉන්න කැමති තැන පාතාල ලෝකේ. අම්මා සුරංගනා ලෝකේ. තාත්තා ආස කරන ගහ එල්ලුම් ගහ. බොරු එහෙම කියනවද? ඇත්ත කියන්නේ මොනවද? මම මුගේ 4 හන්දි කඩනවා. මූ ඊයේ රැට කාලත් නැහැ. මී හරක වගේ අඬනවා.